Hi guys, අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අපේ Arduino video series එකේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක. අද ඔයාලට අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන අල්ට්‍රාසොනික් සෙන්සර් එක ගැන. අල්ට්‍රාසොනික් සෙන්සර් එක කියන්නේ මොකක්ද? අල්ට්‍රාසොනික් සෙන්සර් එක පාවිච්චි කරන්නේ මොකටද? අල්ට්‍රාසොනික් සෙන්සර් එක කියන්නේ ඩිස්ටන්ස් එක මැනගන්න පාවිච්චි කරන සෙන්සර් එකක්. උදාහරණයක් විදිහට ඔයාලට මාකර් ඔයාලා ළඟ ඉඳලා තියෙන ඉස්සරහින් තියෙන ඔබ්ජෙක්ට් එකකට කොච්චර දුරක් තියෙනවද කියලා මැනගන්න ඕනේ. අපි ඒ වගේ වෙලාවක පාවිච්චි කරන අල්ට්‍රාසොනික් සෙන්සර් එක. අල්ට්‍රාසොනික් සෙන්සර් එක ලංකාවේ මාකට් එකේ available. ඒ වගේම most commonly use කරන මොඩල් එකක් තමයි HC-SR04 කියන මොඩල් එක. ඔයාලගේ ප්‍රොජෙක්ට් වලට ගොඩාක් ගන්න මේ සෙන්සර් එක. අපි බලමු මේ තියෙන්නේ ඒ සෙන්සර් එක HC-SR04 කියන මොඩල් එකේ අල්ට්‍රාසොනික් සෙන්සර් එකක් තමයි මේ ඔයාලා මේ ස්ක්‍රීන් එකේ දැන් දකින්නේ. අල්ට්‍රාසොනික් සෙන්සර් එකේ සවුන්ඩ් වේව් එකක් යූස් කරලා තමයි මොකක් හරි ඔබ්ජෙක්ට් එකකට තියෙන දුර මැනගන්නේ. ඒ කියන්නේ අල්ට්‍රාසොනික් සෙන්සර් එකේ ට්‍රාන්ස්මිටර් එක. ඒ කියන්නේ මේ සෙන්සර් එකේ මේ පැත්තෙන් මෙතෙන් T අකුරත් එක්ක ඒ ට්‍රාන්ස්මිටර් එකෙන් පල්ස් එකක් නැත්නම් සවුන්ඩ් වේව් එකක් ට්‍රාන්ස්මිට් කරනවා. ඒ සවුන්ඩ් වේව් කියන්නේ පල්ස් එක මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් හම් වෙනකන් ගිහිලා ඒ ඔබ්ජෙක්ට් එකේ වැදිලා ආපහු එනවා. ඒ ආවට පස්සේ මේ R අකුරත් එක්ක තියෙන රිසීවර් එකෙන් ඒ සවුන්ඩ් වේව් එක ඩිටෙක්ට් කරගෙන ඒ සවුන්ඩ් වේව් එක ට්‍රාන්ස්මිටර් එකෙන් එළියට ගිහිල්ලා ආය රිසීවර් එකට එන කොච්චර කාලයක් ගත වුණාද කියලා බලලා ඊට පස්සේ ෆෝමියුලා එකක් යූස් කරනවා. ඒ ෆෝමියුලා එක තමයි ට්‍රාන්ස්මිටර් එකේ ඉඳලා සවුන්ඩ් වේව් එක ගිහිලා ආපහු රිසීවර් එකට එන්න ගත වෙච්ච ටයිම් එක වැඩි කරනවා සවුන්ඩ් වේව් එකේ ස්පීඩ් එකෙන්. ඒක බෙදෙනවා දෙකෙන්. ඒක දෙකෙන් බෙදන්නේ ගිහිල්ලා යන්න වෙලාවයි එන්න වෙලාවයි නිසා ඒක දෙකෙන් බෙදෙනවා. ඊට සාමාන්‍යයෙන් HC-SR04 එකේ පින්ස් 4ක් තියෙනවා සෙන්සර් එකේ. මේ ඔයාලා දකින්නේ පළවෙනි පින් එක VCC. VCC පින් එකට තමයි 5 වෝල්ට් ඉන්පුට් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ සෙන්සර් එක ඔපරේට් වෙන වෝල්ටේජ් එක දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් 5 වෝල්ට් තමයි දෙන්නේ. සෙන්සර් එකක් ඔපරේට් වෙන්න. මේ සෙන්සර් එක ඔපරේට් වෙන්න 5 වෝල්ට් දෙන්න ඕනේ. මේ පැත්තෙන් පින් ග්‍රවුන්ඩ් එක. ග්‍රවුන්ඩ් එක කියන්නේ මොකක්ද කියලා මම හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා මම ඒකෙන් දෙක ගැන කතා කරන්නේ නැහැ වැඩි. මෙතෙන් ට්‍රික් පින් එක. මේ සෙන්සර් එකේ මේ ට්‍රික් සෙන්සර් එකේ පල්ස් කියන්නේ සවුන්ඩ් වේව් එකේ පල්ස් එක ජෙනරේට් කරන්න යූස් කරන පින් එක තමයි ට්‍රික් පින් එක. මේකෙන් මේ ට්‍රික් පින් එක ESP ඔයාලගේ ESP බෝඩ් එකට කනෙක්ට් කරලා ESP බෝඩ් එකෙන් මේ කියන්නේ පල්ස් එක ජෙනරේට් කරන්න ඕනේ. ඒ ජෙනරේට් කරපුවාම තමයි ට්‍රාන්ස්මිටර් එකකින් පල්ස් එක ට්‍රාන්ස්මිට් කරන්නේ. ඊට පස්සේ මේ තියෙන එකෝ පින් එක. එකෝ පින් එකෙන් කරන්නේ රිසීවර් එකෙන් එන සිග්නල් එකෙන් රිසීවර් එකෙන් ගත් සිග්නල් එක ගත්තට පස්සේ කොච්චර ගත වෙච්ච ටයිම් එක ESP බෝඩ් එකට ෂෙයා කරන්න ගන්න එකෝ පින් එක. සාමාන්‍යයෙන් අල්ට්‍රාසොනික් සෙන්සර් එකක් 2 cm ඉඳලා 400 cm දක්වා ඩිස්ටන්ස් එකක් මැනගන්න අපිට යූස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට ගොඩක් ප්‍රොජෙක්ට් වලට මේක යූස් කරන්න පුළුවන් අල්ට්‍රාසොනික් සෙන්සර් එක. සාමාන්‍යයෙන් ඔය රොබෝට්ස්ලා හදනකොටත් යූස් කරනවා ගොඩාක් වෙලාවට ඩිස්ටන්ස් එකක් මොකක් හරි රොබොට් කෙනෙක් දැන් නැත්තම් ගිහිල්ලා එකපාරට මොකක් හරි ඔබ්ජෙක්ට් එකේ හැප්පෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වළක්ව ගන්න යූස් කරන සෙන්සර් එකක් තමයි අල්ට්‍රාසොනික් සෙන්සර් එක. ඒ වගේම වෝටර් ටැංක් එක වෝටර් ලෙවල් එක මැනගන්න. ඒ වගේ ගොඩාක් ප්‍රොජෙක්ට් වලට යූස් කරන්න පුළුවන් සෙන්සර් එකක් තමයි අල්ට්‍රාසොනික් සෙන්සර් එක. සාමාන්‍යයෙන් ග්‍රීන් හවුස් ප්‍රොජෙක්ට් වලට හෝම් ඔටෝමේෂන් සිස්ටම් ප්‍රොජෙක්ට් වලට ගොඩාක් යූස් කරන සෙන්සර් තමයි අල්ට්‍රාසොනික් සෙන්සර් එක. මේ අපි දැන් බලමු කොහොමද මේ අල්ට්‍රාසොනික් සෙන්සර් එකේ Arduino කෝඩ් එක කොහොමද කියලා. මං කලින් වීඩියෝ එකක් කරා Arduino IDE ගැන මං හිතනවා ඔයාලා ඒක බලලා එන්න ඇති කියලා. එහෙන් බලලා එනවනම් හොඳයි මේක බලන්න.
මුලින්ම අපිට ඕනේ මේකට variables දෙයක්. සෙන්සර් එකෙන් දෙන්නේ ටයිම් එක. කියන්නේ ටයිම් කොච්චර වෙලාවක් ට්‍රාන්ස්මිටර් එකේ සිග්නල් එක එළියට ගිහිල්ලා රිසීවර් එකට එන්න කොච්චර වෙලාවක් ගියාද කියන ටයිම් ඩියුරේෂන් එක තමයි අපිට සෙන්සර් එකෙන් අවුට්පුට් එක විදිහට දෙන්නේ. අපි ඒක කෝඩ් එකට ගන්න වේරියබල් ඒක කෝඩ් එකේ වේරියබල් එක ස්ටෝර් කරගන්නවා. ටයිම් එක සාමාන්‍යයෙන් ටිකක් ලොකු ගාණක් වෙන්න පුළුවන් නිසා මම ලෝන් කියන ඩේටා ටයිප් එක යූස් කරනවා. ඊළඟට අපිට ඕනේ අපි දැන් ඩිස්ටන්ස් එක මොකක් හරි ඔබ්ජෙක්ට් එකකට තියෙන ඩිස්ටන්ස් එක කැල්කියුලේට් කරගන්න බෑ. ඒ කැල්කියුලේට් කරගෙන ඩිස්ටන්ස් එක ස්ටෝර් කරගන්න වේරියබල් එකක් ඕනේ. ඒකටත් මම වේරියබල් එකක් ඉනිෂියලයිස් කරනවා. සාමාන්‍ය ඩිස්ටන්ස් එකක් දශම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. ඒකෙන් තමයි ඩබල් කියන ඩේටා ටයිප් එක යූස් කරනවා. ඊට පස්සේ අපි පින්ස් දෙක ඉනිෂියලයිස් කරනවා. සෙන්සර් එක කනෙක්ට් වෙලා තියෙන පින්ස් ටික ඉනිෂියලයිස් කරන්න. ඒක කරන්නේ remote පස්සේ ඔයාලා දෙන්න ඕන ඔයාගේ මම මේ ට්‍රිගර් පින් එකට කරන්නේ ඔයාලගේ පින් සෙන්සර් එකේ ට්‍රිගර් පින් එක ISP බෝඩ් එකට කනෙක්ට් වෙලා තියෙන මොන පින් එකටද කියලා ඉස්සෙල්ලා කියන්න ඕනේ. මම කනෙක්ට් කරලා තියෙන පස්වෙනි පින් එකට කියලා කියන්නේ. පස්වෙනි පින් එක. ඊට පස්සේ ඒක ඉන්පුට් එකක්ද ඒක බෝඩ් එකට ඉන්පුට් එකක්ද බෝඩ් එකෙන් අවුට්පුට් එකක්ද කියලා කියන්න ඕනේ. සාමාන්‍යයෙන් ට්‍රිගර් පින් එක යූස් කරන්නේ පල්ස් එක ජෙනරේට් කරන්නනේ. සෝ පල්ස් එක ජෙනරේට් කරන්න කරලා දෙන්නේ ESP බෝඩ් එකකින්. සෝ ඒක නිසා ට්‍රිගර් පින් එක කියන්නේ බෝඩ් එකකින් අවුට්පුට් එක. සෝ ඒක දාන්න ඕනේ අපි අවුට්පුට් කියලා. ඊට පස්සේ අපි මේ ඊට පස්සේ අපිට ඉනිෂියලයිස් කරගන්න තියෙන එකෝ පින් එක. එකෝ පින් එක කියන්නේ එකෝ පින් එක මම කනෙක්ට් කරලා තියෙන 6 වෙනි පින් එක. 6 වෙනි පින් එකට. සෝ මම ඒක දැම්ම 6 වෙනි පින් එක කියලා. ඊට පස්සේ ට්‍රිගර් පින් එක කියන්නේ බෝඩ් එකට ඉන්පුට් එක. මොකද සෙන්සර් එකෙන් දෙන අවුට්පුට් එක අවුට්පුට් එක සෙන්සර් එකෙන් අවුට්පුට් එක දෙන හින්දා සෙන්සර් එකේ අවුට්පුට් එක බෝඩ් එකට ඉන්පුට් එක. සෝ එකෝ පින් එක බෝඩ් එකට ඉන්පුට් එක. ඒකින්ද අපි ඉන්පුට් එක කියලා දානවා. ඊට පස්සේ අපි ඉනිෂියලයිස් කරන ටික කරලා ඉවරයි. ඊට පස්සේ අපි void loop එක ඇතුලේ අපේ run and code එක ගන්නවා. මේකෙදි මුලින්ම අපි pulse generate කරගන්නවා. නැතුව අපිට code එක කියන්නේ sensor output එක ගන්න බෑනේ. ඉස්සෙල්ලා අපි pulse එක generate කරන්න. ඒකට කරන්න ඕනේ digit එක. ඔයාලට මොකක් හරි digital output එකක් ගන්න ඕන නම් මෙතන ලියන්න digital write කියලා. analog output එකක් දෙන්න ඕන නම් board එකේ analog write කියලා ලියන්න. ඊට පස්සේ අවුට්පුට් එක දෙන්න ඕනේ පින් නම්බර් එක දාන්න ඕනේ. ඒ කියන්නේ ට්‍රිගර් පින් එක කනෙක්ට් වෙලා තියෙන පස්වෙනි පින් එකට. සෝ ඒකින්ද 5 කියලා දැම්මා. ඊට පස්සේ මට ඕනි ඉස්සෙල්ලාම මේකේ පල්ස් එක ජෙනරේට් කරන්න. ඒකින්ද මම ඉස්සෙල්ලා ලෝ කරනවා. දැන් මේක හයි වෙලා තියෙන හින්දා මෙතෙන්ට ලෝ වෙනකොට 0 දාන්නත් පුළුවන්. ඊට පස්සේ ඩිලේ එකක් තියෙනවා පොඩි වෙලාවක. සාමාන්‍යයෙන් මිලිසෙකන්ඩ් දෙකක වගේ. සාමාන්‍යයෙන් Arduino C++ කෝඩ් වල මේ ඩිලේ ටයිම් ඩියුරේෂන් දන්නේ මිලිසෙකන්ඩ් වලින්. දැන් මේ ඩිලේ කියලා දැම්මේ මිලිසෙකන්ඩ් දෙකක්. ඊට පස්සේ අපි මේක ආයේ හයි කරනවා. මේක වෙලා යන හින්දා මම මේකම කොපි කරගන්නවා. හයි පින් එක ඊට පස්සේ අපිට හයි කරගන්න. ඒ කියන්නේ වෝල්ටේජ් එක අවුට්පුට් දෙන්න ඕනේ. ඔයාලා දන්නවා ඇති ඩිජිටල් මං හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා මේ ඩිජිටල් වලදී 0 1 කියන විදිහට විතරයි කරන්ට් එක පාස් වෙන ඇනලොග් වල වගේ අර
රේන්ජ් එකක් ඇතුලේ යන්නේ නැහනේ. මම හිතනවා ඔයාලා ඒක දන්නව ඇති කියලා. ඒක හින්දා තමයි ලෝ හයි කරන්නේ. එක්ක වෝල්ටේජ් එක තියෙනව නැත්තම් නැහැ. ඩිජිටල් කරන්ට් ඒ කියන්නේ ඩිජිටල් විදිහට දැන් ඩිජිටල් කියන්නේ DC කරන්ට් එකක් කියලා DC කරන්ට් එකක් වගේ තමයි. එක්ක තියෙනව නැත්තම් නැහැ. ඊට පස්සේ මෙතන ඩිලේ එකක් දෙන්න ඕනේ මිලිසෙකන්ඩ් 10ක් විතර. ඊට පස්සේ මෙයා වයි ලෝ කරගන්නවා. දැන් අපි පල්ස් එක ජෙනරේට් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ගන්න ඕනේ එකෝ පින් එකෙන් දෙන අවුට්පුට් එක. කියන්නේ එකෝ පින් එකෙන් සෙන්සර් එකෙන් දෙන අවුට්පුට් එක ගන්න ඕනේ බෝඩ් එකට. එතකොට ඒක බෝඩ් එකට ඉන්පුට් එක. එතකොට කරන්න ඕනේ මේකට පල්සින් කියලා ස්පෙෂල් කීවර්ඩ් එකක් තියෙනවා. අපි බලමු මේක. ඊපස්සේ අපි ඩියුරේෂන් එක හදා ගන්න ඕනේ. ඩියුරේෂන් කියන්නේ මම ඉස්සෙල්ලා ඉනිෂියලයිස් කරගත්ත වේරියබල් එක. duration equals pulsing pin number එක දාන්න ඕනේ. echo pin එක connect වෙලා තින්නේ 6 pin number 6 වලට. ඒක high කරගන්න. high වෙනකොට මෙතෙන්ට එක දාන්නත් පුළුවන්. ඊට පස්සේ අර මං ඉස්සෙල්ලා කිව්වේ ෆෝමියුලා එකක් තියෙනවා කියලා. ආන්ගේ ෆෝමියුලා එක යූස් කරලා අපි ඩිස්ටන්ස් එක කැල්කියුලේට් කරගන්න ඕනේ. distance equals ෆෝමියුලා එක තමයි ට්‍රාන්ස්මිටර් එකේ ට්‍රාන්ස්මිටර් එකේ ඉඳලා සවුන්ඩ් ට්‍රාන්ස්මිටර් එකේ ඉඳලා සවුන්ඩ් වේව් එක ගිහිල් ඔබ්ජෙක්ට් එක ළඟට ගිහිල්ලා ඔබ්ජෙක්ට් එකේ වැදිලා ආපහු රිසීවර් එකට එන්න ගිය ඩියුරේෂන් ටයිම් ඩියුරේෂන් එක. ඒ කියන්නේ අපි ස්ටෝර් කරගත්ත ඩියුරේෂන් කියන වේරියබල් එකේ ස්ටෝර් කරගත්ත වැලියු එක ඩියුරේෂන් එක මල්ටිප්ලයි කරන්න ඕනේ සවුන්ඩ් වේව් එකේ ස්පීඩ් එකේ. සවුන්ඩ් වේව් එකේ ස්පීඩ් එක අපි යූස් කරන්නේ 0.034 කියන වැලියු එක. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් රූම් ටෙම්පරේචර් එකේදී සවුන්ඩ් රූම් ටෙම්පරේචර් එකේ තියෙන එයා එකකදී සවුන්ඩ් වේව් එකේ ස්පීඩ් එක සාමාන්‍යයෙන් 343 meters per second වගේ තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් ඉමනර සයන්ස් වලදී ඔයාලා දන්නව ඇති ෆිසික්ස් වලදී ගණන් හදනකොට අපි පාවිච්චි කරන්නේ එහෙමනේ. සෝ ඒකින්ද අපි මේ ආඩිනෝ මේකදී යූස් කරන්නේ මයික්‍රෝ සෙකන්ඩ් වලින්. සෝ මයික්‍රෝ සෙකන්ඩ් and සෙන්ටිමීටර්ස් වලින් අපිට සෙන්ටිමීටර්ස් වලට තමයි මේ ඩිස්ටන්ස් එක කැල්කියුලේට් කරගන්න ඕනේ. ඒකින්ද අපි 343 මීටර්ස්නේ සෙකන්ඩ් එකට යන්නේ. සෝ ඒකින්ද ඒක අපි සෙන්ටිමීටර්ස් වලට කන්වර්ට් කරගන්නවා. සෙන්ටිමීටර් 100ක්නේ මීටර් එකක් කියන්නේ. සෝ ඒකින්ද ඒක වැඩි කරලා ඊට පස්සේ අපි ඒක ඩිවයිඩ් කරන්න ඕනේ. අපි ඒක සෙකන්ඩ්ස් වලින් තියෙන එක මයික්‍රෝ සෙකන්ඩ් වලට කන්වර්ට් කරගන්න. සෝ ඒක අපි ඒකින්ද 10 to the power 6 වලින් ඩිවයිඩ් කරගන්න ඕනේ. එහෙම වුණාම එන්නේ 0.034 කියන වැලියු එක තමයි එන්නේ. ඒකට හේතුව තමයි අර ස්පීඩ් එක සාමාන්‍ය රූම් ටෙම්පරේචර් එකේදී 344 meters per second වගේ වෙන හින්දා. ඒකින්ද තමයි අපි මේක යූස් කරන්නේ. මෙතෙන්ට දාන්නේ ස්පීඩ් එක. සවුන්ඩ් වේව් එකේ ස්පීඩ් එක. ඊට පස්සේ අපි ඒක ඩිවයිඩ් කරගෙන 2 වලින්. දෙකෙන් බෙදා ගන්න හේතුව තමයි අර යන්නත් යන වෙලාවමයි එන්නේ. හින්දා අපිට නැත්තම් ලොකු කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට දුර දැන් ඔයා කොහරි ඔයා ගෙදර ඉඳලා ඔයාට කැම්පස් එකට එන්න ඕනේ. ඔයා කැම්පස් එකට එනකොට ඔයාගේ යන ටයිම් එකෙන් ඔයා වෙලාව ඔයාට කියන්නේ ඔයාට තියෙන දුර ඔයාට යන ටයිම් එකෙන් ඔයා හිතා ගන්න. ඔයා යන්නේ පැයට කිලෝමීටර් 20ක වේගෙන්. ඔයාට ගෙදර ඉඳලා කැම්පස් එකට ගිහිල්ලා එන්න විනාඩි 40ක් යනවා. ඔයා එතකොට ගිහිල්ලා තියෙන පැයට කිලෝමීටර් 20ක වේගෙන්. එතකොට ඔයාට කිලෝමීටර්ස් දෙකක් තියෙනවනේ. කියලා එන්නේ සාමාන්‍යයෙන්
ඒ විදිහට බැලුවොත් එහෙම එතකොට ඇත්තටම තියෙන කිලෝමීටර්ස් එකයි. ඔයා ගිහිල්ලා එන්න ගිය වෙලාව තමයි විනාඩි 40 කියන්නේ. ඒ ගිහින්ද තමයි අපි දෙකෙන් බෙදන්නේ මේක. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. දැන් අපි ඩිස්ටන්ස් එකත් හොයාගෙන තියෙන්නේ. එච්චර තමයි. ඊට පස්සේ ඔයාලට මොකක් හරි ඕන විදිහට සාමාන්‍යයෙන් මොකක් හරි වට මේකේ වෙන ඔපරේෂන් එකක් වෙන්න ඕන නම් ඒක මෙතන කෝඩ් එකේ පල්ලෙහෙන් දාන්න. දැන් අපි ඩිස්ටන්ස් එකත් හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මොකක් හරි මේකෙන් මොකක් හරි ප්ලැට්ෆෝම් එකකට ෂෙයා කරගන්න ඕන. ඒකට කෝඩින් එක ලියා ගන්න. මේක තමයි අල්ට්‍රාසොනික් සෙන්සර් එකේ කියන්නේ අනිවාර්යයෙන්ම තියෙනවනේ කෝඩින් පාර්ට් එක. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ආයි මේ අල්ට්‍රාසොනික් සෙන්සර් එක අපිට යූස් කරන්න පුළුවන් ගොඩක් තැන්වලදී. ඒ කියන්නේ ඩිස්ටන්ස් එකක් මැනගන්න පාවිච්චි කරන්න පුළුවන් ඕන කියන්නේ ඩිස්ටන්ස් එකක් මනින්න ඕන තැන්වලට මේක සෙන්සර් එක යූස් කරන්න පුළුවන්. වෝටර් ලෙවල් එක චෙක් කරන්න මොකක් හරි ඔබ්ජෙක්ට් එකකට මොකක් හරි ඔබ්ජෙක්ට් එකකට තියෙන දුරක් මැනගන්න මේ අල්ට්‍රාසොනික් සෙන්සර් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ සෙන්සර් එකත් සාමාන්‍යයෙන් එක එක ක්වොලිටිස් වලින් තියෙනවා. ටිකක් හොඳ ක්වොලිටි එකක් බලලා ගන්න ඔයාලා ගන්නකොට. හැබැයි ඉතින් චෙක් කරලා නම් බලන්නේ නැහැ සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් විකුණන තැනකින්. ඒකින් හින්දා හරියට බලන්න ආයෙවල පින්ස් කනෙක්ට් කරනකොට හරියටම බලලා කනෙක්ට් කරන්න. VCC එකයි ග්‍රවුන්ඩ් එකයි data pins ඒවා මාරු කරලා කනෙක්ට් කරන්න එපා. එහෙම වුණාම සෙන්සර් එක ඩැමේජ් වෙනවා. හැම සෙන්සර් එකම හරියටම පින්ස් ටික බලලා කනෙක්ට් කරන්න අනිවාර්යෙන් VCC පින් එකට 5 වෝල්ට්ම දෙන්න ඕනේ. නැත්නම් ඊට වැඩි වෝල්ටේජ් එකක් දුන්නොත් එහෙම සෙන්සර් එක ඩැමේජ් වෙනවා. සාමාන්‍යයෙන් 2L ඒ වගේ දුන්නොත් එහෙම අනිවාර්යෙන් ඩැමේජ් වෙනවා. අනිවාර්යෙන් DC 5 වෝල්ට් වෝල්ටේජ් එකම දෙන්න ඕනේ. සෙන්සර් එක කියන්නේ සෙන්සර් එක ඔපරේට් වෙන්න. ඊට පස්සේ අනිවාර්යයෙන් data pin දෙකත් හරියටම බලලා කනෙක්ට් කරන්න. නැත්නම් ඒත් සෙන්සර් එක ඩැමේජ් වෙනවා. බැරි වෙලා ට්‍රිගර් පින් එක කොපින් එක මාරු කරොත් එහෙම අවුල් වෙනවනේ. ට්‍රිගර් එකෙන් දෙන්නේ ට්‍රිගර් එක කියන්නේ පල්ස් ජෙනරේට් කියන්නේ ජෙනරේට් කරන එකෝ එකෙන් බෝඩ් එකට අවුට්පුට් එක දෙන්නේ බෝඩ් එකට ඉන්පුට් එක දෙන එකනේ කරන්නේ. එහෙම වුණොත් ඒ දෙක මාරු වුණත් සෙන්සර් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒකින්ද ඔයාලා හරියටම මේ පින්ස් ටික බලලා කනෙක්ට් කරන්න. නැත්තම් ඉතින් ඉවරයි තමයි ඉතින් සෙන්සර් එක. ඔයාලා ගන්නකොටත් සාමාන්‍යයෙන් ඔය හොඳ තැනකින් ගන්න නැත්තම් එහෙම මුල් යනවා. හදිසිය හරි අන්තිමට මොනවා හරි වුණොත් එහෙම ඉවරයිනේ. මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මේ ගැන ඔක්කොම. අපි මං කියන්නේ හිටියේ මේ මං ඔයාලට කන්ටැක්ට් නම්බර් එකක් දාන්නම්. එයාට කතා කරලා බලන්න සාමාන්‍යයෙන් මං හිතනවා මොනවා හරි කරලා ඔයාලට බඩු ටික හම්බෙන්න මොනවා හරි කරලා දෙයි කියලා. සෙන්සර්ස් ටික එහෙමත් ගන්න පුළුවන් නම් එයාගෙන් ගන්න. එයා හොඳයි මේ මම මෙච්චර කල් බඩු අරන් තිනා මොනවත් ප්‍රශ්නයක් වෙලා නැහැ. මං කන්ටැක්ට් නම්බර් එකක් දාන්නම්. ඔයාලා කන්ටැක්ට් කරගෙන බලන්න මැසේජ් එකක් දාලා බලන්න මේ ගන්න පුළුවන්ද කියලා බඩු ටික. මං හිතනවා අල්ට්‍රාසොනික් සෙන්සර් ගැන මොනවත් ප්‍රශ්න නැතුව ඇති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයාලා ඒ කමෙන්ට් එක බලලා අපි ඔය ප්‍රශ්න කොහොම හරි ඔයාලට විසඳලා දෙන්නම්. අපි එන ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. Thank you.